එක්ක කියා ගන්න බැරි තරම් පාළු මූසල හැඟීමක් දැනුණා. වලව් ඇතුලෙන් එක එක සද්ද එන්න පටන් ගත්තා. ඒ නිසා මම තව ටිකක් වලව්ව ළඟටම ආවා. එකපාරටම කවුරු හරි මගේ පස්සෙන් එනවා වගේ දැනුන නිසා මම පිටිපස්සට හැරුණා. ඒත් එක්කම මාව පොළව ඇතුලට කඩාගෙන වැටුණා. එතනින් පස්සේ මට මුකුත් මතක නැහැ. මම මේ කොහෙද ඉන්නේ? හරිම පාළු තැනක්. පුළුවන් තරම් ඉක්මනට මෙතනින් දැන ගන්න ඕනේ. මේ මොකද මේ? පේන විදිහට පරණ ඩයරියක් වගේ. බලමු. හරි දැන් උත්තර ලං කියුවේ නෑ මම දැන් කතා කරනවා මේ දිනපොතේ තියෙනවා මම ආවේ වලව්වේ අභිරහස හොයාගන්න ඒත් මම මෙතන ධම්මවැලකින් බැඳලා හිර කරලා වලව්වෙලක නිදාණයක් තියෙනවා ඒක ගන්න නම් පූජාවක් කරන්න වෙනවා ශාපලත් රන්කාසි 12ක් නාග පිළිමයට පූජා කරන්න ඕනේ දිනපොතේ තුන්වෙනි පිටුවේ නිදාණයේ තියෙන ගුහාවේ ශාපයට ලක් වෙලා ඉන්න ආත්ම නිදහස් කළාම පිට වෙන්න දොරටුව හොයාගන්න පුළුවන්. වලව්වේ තියෙන නිදාණය ගැන විස්තරය නිදන් වදුල පුස්තකල පොතේ තියෙනවා. මේ තියෙන එක ෆොටෝ එක. ඒ පොත තියෙන්නේ මේ පහළ තට්ටුවේමයි. ඒත් මට ඒක හොයාගන්න බැරි වුණා. ඒක හොයාගන්න පුළුවන් ඉක්මනින් මෙහෙන් පිටත් වෙන්න. හරිද? ඔන්න ඔය ටික තමයි තියෙන්නේ. ඊට පස්සේ ඔයාලට මේකට ජොයින් වෙන්න තියෙන්නේ. මම ඒ ටික ඔයාලට නැතුව දාන්නම්. හරි ඔන්න මම ඒ විස්තර ටික හදාගෙන ඔයාලට කරන් තියෙන්නේ එතන ඔයාලගේ නමයි මේ ඔයාලගේ මොබයිල් නම්බර් එක දෙන්න ඕනේ. එච්චරයි. ඊට පස්සේ මෙතෙන්ට එන්න පුළුවන්. දැන් තියෙනවා අපිට දොර අරගන්න. ඔයාලට මෙතන මේ තියෙනවා පොඩි කබඩ් එකක්. ඒක අරගෙන ඒක ගන්න. ඉතින් ලොකර් එක ගාලා ගිහලා ඔබාගෙන ඒක දොර ඇරෙනවා. මෙන්න මේ තියෙන්නේ කියපු නිදන් වතුල. මේ තියෙන්නේ අර කිව්ව නිදන් වතුල වෙන්න ඕනේ. ඒකත් කියමු. මේකේ තියෙනවා කවියක්. ඒ තියෙනවා තෙවෙනි මහලේ නාග මුරකල පරීක්ෂාවෙන් බලාපන් කාසි 12ක් රණින් අරගෙන පාමුලෙහි තබාපන්. ගල් දොරක් ඇත ඇතුල් වීමට නාගමණිකක් සොයාපන්. එයින් මත්තේ නිදහනක් ඇත යකුට බිල්ලක් පුදාපන්. ඕක තමයි තියෙන්නේ. හරිද? දැන් අපි ඉස්සරහට යමු. මේ ලාච්චු අරන් යන හැමදේම තියෙනවා. මේ යතුරු මෙතනින් එහාට ඕන නැහැ. කොහෙද දාන්නේ? අන්න නාගමණික හම්බුනේ. හැම දෙයකම මොන හරි තියෙන්න පුළුවන්. ගොඩක් සමහර ඒවා තියෙන්නත් තියෙනවා. මොනවද තියෙන්නත් තියෙනවා. අපිට නාගමණික හම්බුණා. ඉතින් තියෙන සොහොන් කොට. සොහොන් කොට. කැර ඒක අපිට ඕපන් කරන්න පුළුවන් වගේ. දැන් තියෙන හැමර් එකකුයි ඔය තමයි රනින් නිමෝ කාසි. ඒ කාසිය මෙහෙම බලපුවම දැන් මේ කාසිය මුකුත් නැහැනේ. මේකේ නෑ. බෑ අර කාසිය මැද මලක් තියෙනවා. අපේ යට මේකට ස්පේස් වලට ආවම මේකේ මල නැතුව චීන කාසියක් වෙනවා. හැබැයි අරකේ මලක් තියෙනවා පේන්නේ. මේ ලිවර් එක ඕනේ මේ අපිට එන ගලවන්න තියෙනවා. මේ ඔක්කොම චෙක් කරන්න. ඒක එක දේවල් තියෙන ඉඩ තියෙන කාසිය වරන. මේ තියෙන මලක් තියෙනවා. දැන් තියෙන ලිවර් එකෙන් මේ අන්තිම ඔක්කොම ගලවන්න.
මෙතන තියෙනවා හැමර් හැන්ඩල් එක. මට ගන්න ඊට නෑ මොකද ඉවර එකක් හලනවා. මල්ලා හැමර් හැන්ඩල් එක ඇත්තට ගන්නවා. හැමර් එක හදාගත්තා. ආයි කොයින් එක ගත්තා. අපි මෙහිට උඩට යමු. අපිට කියපුවාම බණ්ඩාර මැණිකේ ඇති. ඒක මෙතන මේ ආයි පේනවනේ ඉන්ඩිකේට් වෙනවා. අපේ හෙල්ත් එකක් තියෙනවා. අන්න එනවා. අච්චම්ම මෙහෙන් එද්දි ඔයාලට මෙහෙන් පැනගත්ත හැකි මේක කඩා ගත්තා. ඒකන මිටිය හදා ගන්න ඕනේ. මෙතන පැනනවා. මෙන්න මෙතන ඉන්නවා කළු ඒ තමයි කළු බණ්ඩ. අච්චම්මට මං හිතන්නේ ඔතනින් එන්න පුළුවන් කියලා. එතනින් එන්න බෑ යාර. අපි ඒ කළු බොණ්ඩ ඉන්න මේකට යන්න ඕනේ. මේ ආච්චි අම්මා ගෙන්න ගන්න ඕනේ අපි ගාව. අපි කොහොමද යාව මේ අතරම කරලා දාන්න. අතරගම යන්නේ. ඔව්. ඉන්න යාව කොහොමද මේකට ගෙන්නගෙන ඉවරගත් මෙතන අතාරිනවා. මේ ආච්චි අම්මා. හරි නයිස්. මෙතන යනවා. මෙතනින් යනවා උඩට. මෙන්න මේ තියෙන මේවා හෙල්ත්. ඔයාලගේ දැන් අර රන්මැණිකාරි කළු බණ්ඩාරි ගහපුවාම ඔයාලගේ මෙතන මේ කොළ පාට බාර් එකේ හෙල්ත් එක බහිනවා. එතකොට මෙන්න මේවා පාවිච්චි කරලා ඔයාලට හෙල්ත් මොකක්ද පොයින්ට් කියලා කියන්නේ යන්න එක පාවිච්චි කරලා හෙල්ත් පොසිෂන් ඔන්නම ආපුවා මේ මෙතනින් පල්ලට වැක්කේ මගේ බේරිලා යන්න. ඇයි එතන යක්කු වැටෙන්නේ යක්කුළු. අර දෙන්න එක්කෙනෙක්ව වැටෙන්නේ අපි වැටෙනවා. අපිට දැන් මිටියක් ඕන නෑ. මෙතන හැන්ඩල් එක මම ගන්නවා. හැන්ඩල් එනවා කඩාගෙන මිදගෙන එනවා. හරි. ඔන්නෝම ගෙන්නගෙන අපි මේ යනවා උඩට. මේ කාරේ යන් අයිනටම. ඕකයි කේස් එක. එයා මේ මෙතන හිටියොත් අවුල් වෙනවා ඒක. මාරි කරලා මෑල්ල වාගේ පැත්තෙන් මේට ගෙන්න ගම්ම. එයා නැත්තම් අරයට ගිහපුවම මට වදේ. අච්චම්මේ මෙන්ඩු කකුල කඩා ගන්න එපා. හරි. මෙන්න.
රජුට මේ මේට හරි මම එන්න වෙයි රයිසා ඔයා වෙන්න කියනවා කියන් දැන් කාමරේට අලු බණ්ඩ ආන් අර කාමරේට යනවනේ ඉතින් එපා වෙනවනේ කරන්න බෑනේ අරන්නේ ඔය මූෂලයක් දෙන්ටලා වමින්ද එයා මෙන්න මෙතන තියෙනවා මේ රනින් මුඩ් එක දාලා දුවන්න හරිද ඊට පස්සේ මෙතන තියෙන මොනවද වෙනවා පාසි එක එක තැන්ට දාන්න ඉවර් එක මෙතන බිත්තියට හයි කරන්න මේ මැනික් ගාලා එතනින් හයි කරන්න ඕනේ මේ තාම පෙන්නන්නේ නෑ රෝම පල්ලට බයින්න ඕනේ යන්න දෙන්න වැඩේ වනතස් වෙනවා නෑ මෙතන තියෙනවා කවඩින්ගෙන් බෙල්ල ගහලා යනවා ඊළාවට මං කැඩුවේ එතන එක්කාසියක් තව හොයාගත්තා හතර වටේ චුට්ටක් චෙක් කරලා අච්චම්ම ඔම පල්ලට ගියොත් අපිට ගොඩක් වෙලා හම්බ වෙනවා සච්චම පල්ලට යනවා අපිට මේක සින්දුවක් අහන්න නැත්නම් මේක දාන්න ඕනේ මෙන්න මේක මේ තටියට ගෙනත් දාලා මේක ඔබන් ඉන්න ඕනේ එවැනි මහලේ නාද මුරගල පරීක්ෂාවෙන් බලාපන් කාසි දොළොසක් රනින් අරගෙන පාමුලින් එහි තබාපන් ගල් දොරක් ඇත ඇතුල්වීමට නාගමණික සොයාපන් මත්තේ දහනක් නැත යකුට විල්ලක පුදාපන් නෝ රනින් මුඩේ දාගත්තා දිව හරි තව අපිට ඕනේ කාසි පහයි ඉතුරු පාත්තෙන් එන්න අපි කීය පාරයක් උද කීය පාරයක් ඉන්න පල්ලේ කවුද දන්නේ මෙතන ජොන් පැනලා වේ ආච්චියම්ම කොහෙද දන්නේ අච්චම්මේ අච්චමා මෙතන කාසියක් තියෙනවා ඒකනේ ළඟ පාත ඉන්නව කොයිද කියලා හොයාගන්න බෑනේ කාසියක් තියෙනවා ළඟ කොයින්නේ සත්‍යම කොහෙද පේන්න එන්නවනේ මේ අච්චමෙන්ට මම ඔයා වෙයි නෑ
කාමරේට යන්න. ඒකත් නෑ. එතන ආලේ එපා එන්න එපා මම උනාට බයයි. මේව ගිහලා මෙතනින් පයින්. අපිට පාර්ටියක් හොයන්න ඕනේ. ඔය හැංගෙන්න හොඳ තැනක් මේ තැන් වල දිනවා මේක හැංගෙන්න. අදිසියක් තාවත් මෙන්න මෙහෙම ඇඳවල යටට යනවා. ඒකට යා ඉඳ ගාවට එන. ඊට පස්සේ යනවා යන්න. මම හෙල්ත් එක ටුක්ටක් දාලා දෙන්නේ. ඔයාලා කාගෙන් හරි පාරක් වැදුනවද? ආච්චියම් මේ පාරක් වැදුලා යනවා. අපිට තව පහක් ඕන කරන්නේ. ඔක්කොම හරියට අපි එරියක් ගන්න. දැන් දෙකක් හරි තුනක් දෙන්නවා. ගණන් ගන්න එපා ඒවා අපේ. මම එළියට එනවා. මෙතන හැංගෙන්න හොඳ තැනක් වගේ. එතකොට මෙතනත් නෑ, මෙතන රාක්ක ටික උඩත් නෑ. අපිට තව කොහෙද මිස්සන්නේ? මෙතන මේවා ටිකෙත් නෑ. අන්න මෙන්න මෙතන. එතනත් නෑ. ඔව්. ඉස්තරවත් වේගේ. කල්ලෙක් අපිට ගන්න කියලා ලොකුවට ආනන්ද මෙතන එකක් තියෙනවා. හරි දැනට 3ක් හරි මෙන්න මෙතන මේ යට තියෙන බංකුවක් සම්බන්ධ වෙලා අපිට තව දෙකයි ඕනේ. මේ දෙකත් යනකම් ඉඳලා අයියෝ වැටුණානේ. අල්මාරිය හැබැයි බලන්න බැරි වුණා. ගොඩක් දුරට නැතුව හිටියනේ. මේ පල්ලට ගිහිල්ලා මෙන්න මෙතන ඇතුලේ එකක් තියෙනවා. මේ සමහරවිට තියෙනවා ඒකට නැමිලා යනවා. ඒක තියෙනවා එක. දෙක මෙතන. හරි නයිස්. අපි ගන්න ඕන ඔක්කොම ජාති ගත්තා. දැන් තියෙන්නේ අපිට යන්න ආයේ උඩ තට්ටුවට ආච්චියව ගෙන්න ගන්න ඕනේ. අච්චම්ම කොහෙද? ඉන්ටිගේට් වෙන කොහෙද ඉන්නේ කියලා හොයාගන්න. මොනද සෙට් කරනවා? අච්චා මල් කඩ ඉන්නවා බලන්න. අපි යමු ඉජහට යාව මෙහාට ගෙන්න ගමු. මේන්න අච්චම් හොයන්නකෝ මේන්න. ආමෙන් දෙන්න. හරි ඕවෙන්. ආමෙන්. මේන්න. දෙන්න අප්පා. අච්චා බිත්තිර ඉරලා. මෙන්න අච්චම්ම. මෙන්න. ආදරේ. ඕමින්ද මොයන්න. අපි දැන් ඉස්සරහට ගත්තා.
අපි උඩට ගියා රනින් මොඩ් එක දාගන්න මෙයාගෙන් කන්න එපා. මම ගියා. ඩාරියා පස්සෙන් පන්නනවා. කොයිද කියලා බැලුවා. අන්නර මැද අල්ල ගන්නවා කොහොමද? මට කරන්න අමාරුම දේ මේක වැඩි. නේ හරි. හරියට හරි. දැන් තියෙන වලට එන්න මෙතන දියරව දාන්න. ගෙනවා අච්චියම්මත් වෙනවා මේක චැද්දා ළඟට එන්න එපා ඔය හිටපිය හොරා මම බබ ඉවරයක් කරනවා මෙතනින් පාදර ගන්න මගේ පිළි හොරා මම බබ ඉවරයක් කරනවා දැන් ආච්චියම්මා ආයෙ ගෙන්න ගමු එකපාරම යන්න තිබ්බා කොහෙද මේ වැඩේ ගැස්සුණානේ ශික් මේක ඉවරයක් කරන් තිබ්බ වැඩේ අයියෝ ආච්චියම්මා තමයි මාව බය කරලා වැඩේ කෑවේ මම එන්න ගියපුවම ආච්චියම්මා අවුරුද්දක් එනවා. ඉතින් ආච්චියම්මා උදාරිනවා. එන්න ආච්චියම්මා. බණ්ඩාරමෙන්ගේ බායි. අලු බණ්ඩායෙන් කොහම හරි වේල්ලා කොල්ලා අතෙන්ට ගියොත් වැඩේ ගොඩ. මෙතන ඇඟිල්ල ඊට පස්සේ එහාට යනවත් එක්කම දුවන්ට තියෙන්නේ ඔන්න හොයනවා තාම දැක්කේ නෑ දැන් දකින්න කලින්ම හරි ඔන්න අපි ගේම් එකේ අවසානය දැක්කයි නිදානේ හැමතැනම රත්තරන් මැණික් වලින් පිරීලා රම්මැණික් තියෙන්නේ දෙන්ටත් එක්කෙනෙක් ඉන්නවා ආරක්ෂක දෝතයින්දර හරි ඔන්න අපි ගේම් එක ඉවරයක් කරා මේක තමයි දැනට තියෙන ඔච්චරයි අපි බලාපොරොත්තු වෙනවා ලංකාවේ සෙට් එකකින් මගේ දෙවෙනි කොටස යකු සමග නොනිවෙන ගින්න ළඟදීම බලාපොරොත්තු වන්න හරි ඔගේ නම් අපි එතනින් ඉවර කරනවා thank you ඔක්කොටම